පැත්තෙන් කෙලින්ම ගහන්නේ මෝටර් ආමඩ් කෝ වගේ ගහනකොට මම මෙන්න මෙතන කාමරේ හිටියේ. මුල්ලේ මොකද්ද නේද? ඒකට කියන්නේ ඇවිල්ලා වෙරුගල්ලත්. මට හිනානතර ඔය. මොඩා. ඔන්න ඉතින් අද වෙනස්ම විදිය වීඩියෝ එකක් අරන් එන්න තමයි අපි හදන්නේ. අපි යන්න හදන්නේ ඔයාලගේ වගේම මගේ ජීවිතේ තීරණ ඕන තැනක් හොයාගෙන. අද අපි මේ ගමන යන්නේ තනියම නෙවෙයි. ඔයාලා ආදරය කරන චරිත ටිකක් ඉන්නවා. එයාලා එක්ක තමයි අද අපි මේ ගමන යන්නේ. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. අපි බලමු මේ කවුද කියලා. ඔන්න ඉතින් ඔයාලා ආදරය කරන චරිත ටික අපිට හම්බුණා. මෙයාලත් එක්ක තමයි අපි අද ගමන යන්නේ මේ යමුනේ. කොහෙද බයි යන්නේ? අරෙන්කෝ යන්න. කාන්තලේ ඉඳලා කිලෝමීටර් 40ක් සේරුවල පැත්තට එනකොට අපිට හම්බ වෙනවා මාවිල්ලාරු හන්දිය. මාවිල්ලාරු හන්දියට වෙලා කතා කරනකොට ඔයාලා දන්නවනේ දැන් අපි කොහෙටද යන්නේ කියලා. යමු. මාවිල්ලාරු යන්නද මං එක්කන් ආවේ. මම කියන්නේ අද අපි ඉන්නේ මේ මාවිල්ලාර. ඔයාලට බඩක් පේනවා බඩ. යාළුවෙක් ආම් බයි මූ දැන් බහැලා ෂොට් එක දෙන්න යන්නේ. මෙන්න මෙතන ඉන්නවා හරක් මල්ලිලා ටික. ආන් එනවා. දැන් කිවුල බැස්ස මේ බහිනවා හිමීට. මේ ෂොට් එක දෙන්න යන්නේ. ආන් ගියා. මාවිල්ලාරු බන්ටකට ගොඩ වෙනවත් එක්කම අපිට හම්බ වෙනා මේ බිල්ඩින් එක. මේක මේ කැඩලා විදිලා තියෙන මේ අතින් පයින් කවුරුත් කඩලා නෙමෙයි. මේවට ආටි වැදිලා උඩ වැදිලා තමයි කැඩලා තියෙන්නේ මුල්ලේ පොඩ්ඩක් කියන්න. ඉරාස්සල අපි මේක ඉන්නකොට අර පැත්තෙන් කෙලින්ම ගහන්නේ මෝටර් ආමඩ් කෝ වගේ ගහනකොට මම මෙන්න මෙතන කාමරේ හිටියේ. මේක කෙලින්ම ෂොට් එක වෙලිද කම කෙලින්ම චක බ්ලාස්ට් මචං මම ඔතනින් එහා පැත්තට වැටුණා. මතක නෑ පොඩ්ඩක් එහෙම දැක්කනේ මේ වගේ විස්තර අපිට අහගන්න පුළුවන්. මේකයි අපි මෙයාලා එක්කන් ආවේ. මේ මෙතන අපි ඔයාලට පේනවා මෙතන තියෙන පොඩි සරෝව. ඕකට තමයි පොඩි සරෝව කියන්නේ. ඕක නෙමෙයි වැහුවේ. අපි වාගෙන යන්න ඕනේ මේ පැත්තට. මේ පැත්ත වහපු සරෝව තියෙන එක පැත්තට ගිහලා බලමු ඒක. ඉතින් ඔයාලට පේනවා ඇති පිටිපස්සෙන් මේ තමයි මාවිල්ලාරු ජලාශයේ පිටවන. මේ වගේ වතුර පිට වෙන තැන් ගොඩක් තියෙනවා මේ වැවේ. ඉතින් ගොඩක් ලස්සනයි බලන්න වටපිටාව මාරම ලස්සනයි. මාවිල්ලාරු ජලාශයේ වතුර පිටවන තවත් එක් තැනක තමයි අපි ඉන්නේ. මුල්ලේ මොකද්ද නේද? මේකට කියන්නේ ඇවිල්ලා වෙරුගල්ලත්. දැන් මෙතනින් ඔය වැඩි වතුර තමයි මේකේ යන්නේ. වෙරුගල්ලත් දැන් මේක කෙලින්ම වෙරුගල් පැත්තේ මේකෙන් තමයි ඒ පැත්ත කුඩු සෙට් එක කරගෙන ඒවා මේවා ටික ඔක්කොම කරන්නේ මේක නෝ ඈ. ඉතින් තමයි මේ හරි කියලා
අපි දැන් ඉන්නේ මාවිල්ලාරු සොරව උඩ. මට මතක විදියට 2006 ජූනි මාසේ 21 තමයි ත්‍රස්තවාදී 나යකයෙක් වන සෝර්නම් ත්‍රස්තවාදී 나යකයා තමයි මේ සොරව වහන්න කියලා අණ දීලා තියෙන්නේ. මේ සොරවෙන් තමයි සේරුවිල පැත්තට සම්පූර්ණ වතුර එන්නේ ප්‍රඩිය. එතකොට මේ පැත්තේ ජනතාවගේ සම්පූර්ණම ගොවිතැන් කටයුතු ඔක්කොම අඩාල වුණා මේ සොරව වැහුවට පස්සේ. ඉතින් මේක වැහුවට පස්සේ තමයි උන් කිරණම තීරණය වෙලා ත්‍රස්තවාදීන් නැති වෙලාම ගියේ. රෙඩි මොනවද කියන්නේ මෙතන කියන්නේ ඉතින් මෙතන ඇත්තටම අපි දැන් මාර මේ වතුර වැහුවට පස්සේ අපේ කුඹුරු අක්කර 3ක් තිබ්බා. අක්කර 3ම ඉවරයි. ඒ කියන්නේ අක්කර 3ම වතුර නැත. මට හිනානතර ඔය පොඩා අපිට මාර වැඩේ උනේ ආ ගස්ස කපාට ආවේවා අපිට අර ගෙදර මේ ඒක තෙමෙන්නේ නැහැ නේද? ඔව් බා කොහෙද? අතන ගෙදර. අතන ගෙදර නම් තෙමෙන්නේ මේ මාවිල්ලාරු සොරව වැහුවට පස්සේ සේරුල ජනතාවට ලොකුවට ජල ගැටලුවට මුහුණ දෙන්න සිදු වුණා. කුෂි කර්මාන්තය කරගෙන යන්න බැරි වුණා නේද? ඔව් ඒ කියන්නේ අපිටත් ඒ කාලේ අවුරුදු 8ක් හරියට මතක නැහැ. කොහොම හරි අපේ කුමරු තියනවා හරි ගැහුවට පස්සේ තාත්තලා එහෙම මෙහාට ඇවිල්ලා සති දෙකක් විතර කේස් ඇද්දරස තමයි කොහොම හරි මේ මෙතන යුද්ධේ පටන් ගන්න මේ කරලා සීන් එකට එන්න උනේ. LTT ත්‍රස්තවාදීන් තමන්ගේ අවසාන ඉරණම තීරණය කරගත්තේ මේ මාවිල්ලාරු වැව්වට පස්සේ. ඒ වෙලාවේ තමයි තුන්වෙනි ඊළාම් යුද්ධය. ඒ කියන්නේ අවසාන යුද්ධය පටන් ගත්තේ. ඉතින් මාවිල්ලාරු සොරව්වෙන් පටන් ගත්ත යුද්ධය නන්දිකඩල් කලපුවේ ප්‍රභාකරන්ගේ මරණයත් සමග අවසන් වුණා. ඉතින් යුද්ධය ආරම්භ වුණ මරමස්ථානයක් විදියට මෙන්න මේ මාවිල්ලාරු සොරව නම් කරන්න පුළුවන්. අදට අපි වීඩියෝ එක නතර කරන්න යන්නේ. අද අපි ආවේ සේරුනුවරට KDJලා සෙට් එකත් එක්ක එයාලගේ පැත්තේ තියෙනවා මාවිල්ලාරු සොරව. අපි ඒක බලන්න තමයි අද ආවේ. ඉතින් මේ වගේ තව ලස්සන vlogs බලන්න අපේ සුනිමල්ගේ channel එක subscribe කරන්න. අපේ මේ KDJ set එකත් එක්ක තව vlogs ටිකක් එනවා සුනිමල්ගේ channel එකේ ඉස්සරහට. මේ channel එක subscribe ලා support එකක් දෙන්න. එහෙනම් අපි ගිහින් එන්න. දැන් අපි ගියා. ඔයාලා ඔක්කොම අපි ආදරේ පුස් කරන්නේ. බයි.